වන දින 15:05 පැයට පමණ නියගොස් ඇති බැව් යුදෝපකරණ බලකායේ කර්නල් සේනා විධායක ඇතුළු සියලුම නිලයින් විසින් ඉතා සංවේගයෙන් යුතුව දැනුම් දෙනු ලැබේ. 1961 දෙසැම්බර් මාස 13 වන දින වීරසිංහගේ දොන් ඇල්ෆ්‍රඩ් නමින් මොරටුව රජයේ රෝහලේදී උපත ලබා තිස්තුරාජ මහාවිද්‍යාලය තුඩැල්ල ජයල වෙතින් සිත් 4 හදාරා රටදෑ රැකීමේ පවිත්‍ර චේතනාවෙන් යුතුව වර්ෂ 1984ක් වූ මාර්තු මාස 31 වෙනි දින ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බල සේනාව වෙත ආධුනික සෙබළෙකු වශයෙන් බැඳී මූලික යුද පුහුණුව දියතලාව ඇල්ල යුද හමුදා පුහුණු පාසල වෙතින් සාර්ථකව හැදෑරීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදා යුදෝපකරණ බලකාය වෙත ඇතුළත් කරන ලදී. යුදෝපකරණ බලකායට අනුගත කිරීමෙන් අනතුරුව තම සේවා කාලය තුළ පෙන්눔 කරන ලද දක්ෂතාවය කැපවීම හා රාජකාරිය දක්වන ලද උනන්දුව මත මොහු බලකායේ සියලු දෙනා අතර කැපී පෙනෙන බලත්නිදාරු වූ අතර බලකායේ විවිධ පොදු කටයුතු සඳහා නොමසුරුව මොහු දායක වී ඇත. තවද මොහුගේ වසර 22ක යුද හමුදා සේවා කාලය තුළදී උතුරු නැගෙනහිර ඇතුළේ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ක්‍රියාන්විත රාජකාරී සහ යුදෝපකරණ රෙජිමේන්තුවට ආවේනික රාජකාරීන් නිරතව තම හැකියාවන් උසස් ලෙස විදහා පාමින් සිය රාජකාරිය ඉටු කර 2006ක් වූ මාර්තු මාස 20 වන දින ශ්‍රී ලංකා යුද හමුදායෙන් විශ්‍රාම ලබා ඇත. මොහුගේ යුද හමුදා කාර්යයන් දෙස බැලීමේදී තමා වෙත පැවණු රාජකාරී ඉතා වගකීමෙන් හා කැපවීමෙන් යුතුව ඉටු කරන ලද නිහතමානී ගුණාංග වලින් ලැබි විනයගරුක බලධාරීන් ලෙස හඳුන්වා දිය හැක. ශ්‍රී ලංකා යුද හමුදාවටත් විශේෂයෙන් යුදෝපකරණ බලකායටත් විශිෂ්ට වූ සේවයක් ඉටු කරන ලද මෙම රණවිරුවන්ගේ සේවය තුළදී ඔහුගේ සුවිශේෂ වූ සේවය ඇගයීම පිණිස ශ්‍රී ලංකා යුද හමුදා 50 වන සංවත්සර පදක්කම 50 වන නිදහස් සමරු සංවත්සර පදක්කම දීර්ඝ සේවා පදක්කම රිවිරස මෙහෙයුම් පදක්කම සහ පූර්ණ භූමි පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත. රණවිරුවාණනි මිහිකත පුපුදාලමින් හිමිදිරි උදෑසන හිරු නැගෙන මොහොතේදී ලොව අඳුරු කරවමින් හිරු බැසෙන මොහොතේදී කොරණෑ හඬ නම්වමින් අප ඔබ නිරතුරුවම සිහි කරන්නෙමු. අතිශය ශෝක ජනක මෙම අවස්ථාවේ සොවින් තැවෙන පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සමග යුද හමුදා සමාජිකයන් වන අපද ශෝක වන අතර අප ඔබ වෙනුවෙන් නිරතුරුව මොක්ෂුව ප්‍රාර්ථනා කරන්නෙමු. MGM අබේකෝන් TSC AATO LSC ශ්‍රීලා යුග මේජර් විධායක අධිකාරී ශ්‍රී ලංකා යුද හමුදා යුදෝපකරණ බලකාය.